මගේ අර්ථනාම ශුන පොදු භාෂණය හදාගා නියෝජනය කරන්න කැරොලිනා සෑන්ඩ්විච්. හරි දෙවෙනි අවුරුදු කුමාරයා අද දවසේ අපි කිව්වට අවුරුදු කුමාර තරගෙකුත් තිබිලා තියෙනවා මේ විවිධ තරගෙට යටින්නේ. ඔව්. මේ කොහේද ඇවිල්ලා තියෙන්නේ? මම අත්තටම දැන් මේ සිරියාවෙන්දා මිස් වර්ල්ඩ් එකට යන ගමන් ගිය ප්‍රේමිකේ. අපෝට මම දැක්ක චූට් වෙච්ච අපද රජ. ඉතින් මම කිව්වා පයිලට් කිව්වා නේ පයිලට් උන්ට අපි ප්ලේන් එක නවත්තන්න මට මේ රට බලන්න ආසයි. ඉතින් මට ෆයින් ඕනේ කියලා. ඉතින් පයිලට් ඇරියෝ විතර මම කෙලින්ම පැනලා ගේට් එක ගාලා ඊට පස්සේ මම හිතුණා මේ හොඳ ලස්සන උත්සවයක් වෙන්න ඇති ඉතින් මාත් එන්න ඕනේ කියලා. මම ඉතින් මිස් වර්ල්ඩ් යන ගමන්දී ඔයා දන්නේ නැනේ මම රචවල් 25කින් පළවෙනි ස්ථානය ගත්තා. මැලේරියාව, නියුමෝනියාව, හිමොග්ලොබියාව, කස්කස්ථානය වගේ ලොකු රටවල්වලින් මම මේ පාස් වෙනවා ඉතින් ගායිස් මගේ ලෝකේ. තව මගේ තාත්තික මගේ කේෂ් කාලානි මම ඔබට රහසක් කියන්නද? මගේ මේ කොන්දේ මම මෙච්චර වවා ගත්තේ මගේ තාත්තට මම මැචි ගන්න. මගේ කොන්දේට මම ගොම ගන්න. තව ඒ වගේ මම කියන්නේ ලේඩිස්ලට. ලේඩිස් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ කට්ටිය හැමෝම මේ ගන්නවා නේද මේ මේකප් කරනවානේ කවුරුත් මේ නොගයි නෑ මේ ෆේෂියල් එක කරනවානේ. මම රහසක් කියන්නද? හැබැයි කාටවත් කියන්න එපා. යූනෝ මිරිස් දෙන පහ සුදුලුනේ පොල්පුඩි ඔක්කොම මිශ්‍ර කරලා මූණේ ගන්න. එතකොට මේ මූණ ආයෙ කියන්න නිය කරන්න බෑ ලස්සන මූණක් තමයි එන්නේ. ඕගොල්ලෝ කරලා බලන්නකො. තාම ඒ වගේම මගේ නම කැරොලිනා සෑන්ඩ්විච්. ඉතින් මගේ මේ කැරොලිනා සෑන්ඩ්විච් නමට හේතුව තමයි මේ ඔබට පේන්නේ නැති මගේ මේ මෙච්චර හේතුව තමයි මගේ ඉංග්‍රීසි මේ තරම් ලස්සන මම හැමතිස්සෙම සෑන්ඩ්විච් කනවා. සෑන්ඩ්විච් කන නිසා තමයි මගේ පාසල ලස්සන මට ඒ තරම් හැකියාවක් තියෙනවා. මට පුළුවන් ගැජිකාවන්න පුළුවන් ගුජරාට් පුළුවන් මජරාට් පුළුවන් මැලේ පුළුවන් ඒ වගේ මට සින්දු. හරි අපි නඩල බලමුද චුට්ටක්? හරි අපිට දෙන්න පුළුවන්ද පොඩ්ඩක්? වැදගවන්නම දෙන්න පුළුවන්ද? මොකද වෙලාවට අපේ අයන් ඩෝම් එක තිබුණ නැත්තේ නේ. මේ හොට් එකත් එක්ක හොට් එකත් එක්ක නඩන්න ඕනේලු. අපිට ගහමු. හරි අපි 18 නඩු පොඩි උන් ටික ඇස්වා ගන්නවා තව පොඩ්ඩකින් පස්සේ. 99 තුන් කාලේ වෙලා තියෙනවා. නේද? අවුරුදු කුමාරයෙක් ඉන්න හිමනේ යන්නේ. හරි අවුරුදු කුමාරයෙක් එහෙම යන්නේ. අර හොඳ වෙලාවට අයන් ඩෝම් එකක් නැත්තේ. නැත්තම් අර වැටෙන වෙලාවේ අපේ වෙලාවට බේරෙනවා. ඉතින් මිස් වර්ල්ඩ් වලට යනකොට ඉතින් මට ඒ තරම් මගේ මේ ලපේට මගේ මේ ඇස් වලට ගොඩාක් මේ වහවැටුණු මේ මගේ ලපේට තමයි ගොඩාක් වහවැටුණු. ඒගොල්ලෝ කියන්නේ ඔයගොල්ලන්ගේ ඔයාගේ ලපේ නම් හරි ලස්සනයි. ඔයාගේ පස්ස හරිම ලස්සනයි. කොහොමද මේ චමද මන් දන්නේ කියලා. ඉතින් මට ගොඩාක් සතුටින් මම ඉතින් රටවල් 25 කියන දෙන්නේ. ඉතින් මම කියලා නිම කරන්න බෑ අනික මගේ අම්මගේ තාත්තගේ පිටුන ඒවනේ මේ මට දැවලා තියෙන්නේ නේද? මාත් මේ බොහොම පරිස්සමකින් මාත් වහ වැටෙයිද කියලා ඒකයි. මල්ලිතර හම්බුණා. තාම පොඩ්ඩකින් මොනවා වීදන්න ඉඳලා ඉක්මනට යවමු නේද? මේකවත් අත්පොලසක් අඩක් ලබා දෙමු අපි.